අලුත් සතියක් පටන් ගන්න කලින් ඒ සතියම ලස්සන කරගන්න, සුන්දර කරගන්න, ඒ සතියම ලේසි කරගන්න අපිට ලැබෙන වටිනම දවස තමයි සෙනසුරාදා ඉරිදා කියලා කියන්නේ. ඉතින් සෙනසුරාදා හෝ ඉරිදා දවසෙන් පුංචිම පුංචි පැය දෙකක වගේ කාලයක් වෙන් කරගන්න අපිට පුළුවන් නම් අලුතින් පටන් ගන්න සතිය ස්ට්‍රෙස් එකක් නැතුව ආසාවෙන් සතුටින් හැපි එකේ ගෙවන්න අපිට පුළුවන් වෙනවා. ඔයාලා මේ දකින්නේ අන්න ඒ විදිහට අලුත් සතිය වෙනුවෙන් ඉරිදා දවසේ උදේ වරුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගෙන ඒ වෙනුවෙන් මං සූදානම් වෙන විදිහ. බබාලා දෙන්නම දැන් ඉස්කූල් නර්සරි යන නිසා සතිය දවස් වලට හැමදාම උදේට රෙදි මදින වැඩේට තිත තියලා සතිය දවස් 5 ඒ වැඩෙන් නිදහස් වෙන්න මම ඔක්කොම රෙදි ටික මෙන්න මේ විදිහට මැදලා හැංගර්ස් වලට දාලා වෙන් කරලා තියාගන්නවා. මට ඉන්නේ පුංචි පුතු පැටවු දෙන්නෙක්නේ. ඉතින් ඒ දෙන්නා අතර පරතරය අවුරුදු 2යි. එකම සයිස් ඇඳුම් එයාලට තියෙන නිසා ඒවා එකින් එක වෙන් කරලා අඳුර ගන්න මම පුංචියට එයාලගේ නමේ අකුරක් මේ ඇඳුම් වල ලියලා තියෙනවා. අන්න ඒක තමයි ඔයාලා ඔය දැක්කේ. ඉතින් දැන් මේ විදිහට ඒ දෙන්නගේ යුනිෆෝම් ටික ඉක්මනින්ම මැදලා ඒවා වෙන් විදිහට හැංගර්ස් වලට දාලා උදේට ලේසියෙන්ම එයාලට අඳන්න පුළුවන් විදිහට හස්බන්ඩ්ට ඒ වැඩේ පහසු වෙන විදිහට මම කරලා තියාගන්නවා. ඉස්සර නම් හස්බන්ඩ්ගේ වැඩට අඳින දවස් 5 ඇඳුම් ටිකත් මේ විදිහට මම මැදලා තියාගන්නවා. දැන් ඉතින් ඒක නම් නැහැ. ඒත් අපි දෙන්නගේ ගමන් බිමන් අඳින ඇඳුම් මෙහෙම මැද ගන්න ඕන ඒවා තියනවද කියලා බලලා ඒවත් මෙන්න මේ වගේ රෙදි මදින වෙලාවට එකපාරම මැදලා තියාගන්නවා. ඉතින් මෙන්න මේ වැඩෙන් අපිට වාසි දෙකක්ම අත් වෙනවා. එකක් තමයි සතියේ හැම දවසකම රෙදි මදින්න අපිට ඕන වෙන්නේ නැහැ මේ විදිහට කරන එකෙන්. එතකොට සතියේ දවස්වල අපිට ඒකෙන් කාලය ඉතුරු වෙනවා. රෙදි මදින්න ආස නැති කෙනෙක්ට උදේම අවදි වෙලා අයියෝ දැන් රෙදි මදින්නත් වෙනවා කියලා හිතලා දවස එපා කරගන්න ඕන නැහැ මෙන්න මේ විදිහට කරගන්න එකෙන්. ඉතින් අනිත් වාසිය තමයි මේ විදිහට කරන එකෙන් කරන්ට් බිල් එකත් සෑහෙන්න ඉතුරු කරගන්න ඔන්න අපිට පුළුවන් වෙනවා. ඔන්න බලන්නකෝ මම මේ රෙදි ටික මැදලා ඊට පස්සේ ඒ දවසට ඕන කරන අන්ඩර්වෙයාස්, යුනිෆෝම්, හැන්කි එක, සොක්ස් මේ ඔක්කොම එකම පැක් එකක් විදිහට එකම හැංගර් එකේ දාලා හදා ගන්නවා. එතකොට උදේට හරිම පහසුයි. මේ දේවල් එකින් එක හොය හොය ඉන්න දෙයක් නෑ. එකම හැංගර් එකේ හැමදේම තියෙනවා. ඔන්න ඉතින් රෙදි මදින වැඩේ ඔය විදිහට පිළිවෙලට ඉවර කරලා ඊළඟට මම ආවේ කිචන් එක පැත්තට. දැන් මම හදන්නේ හෙට උයන දේවල් ටික වගේම සතියටම ඕන කරන ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංචා ටික සූදානම් කරගන්න. මම සිකුරාදා හවස මීල් ප්ලෑන් එකට අනුව එළවලු ටික අරගෙන ඇවිත් ඒ දේවල් පහසු විදිහට අසුරගත්ත නිසා දැන් මට තියෙන්නේ පහුවදාට ඕන දේවල් ටික කපලා කරලා තියාගන්න. කපලා තියන්න පුළුවන් එළවලු මම එදාම මේ විදිහට තියාගත්තත් බැරි ඒවා ටික කන්ටේනර් වලට දාලා තියාගත්තා.
හෙට මෑන්කරල් හදන නිසා ඒ ටික කපලා සතියටම ඕන ලූණු සුදු ලූණු ටික ලෑස්ති කරලා හෙට උයන්න ඕන රම්පේ කරපිංචා ටික වගේම ලූණු පහේ ටිකත් වෙනම කපලා කරලා කප් එකකට දාලා සූදානම් කරගත්තා. මේ විදිහට ඒ දේවල් සූදානම් කරලා ඉවර වෙලා ෆ්‍රිජ් එකේ පහසු විදිහට අසුරගෙන දවල් 10ත් පහුවෙලා නිසා අපිට බොන්න තේ ටිකක් සූදානම් කරගන්න තමයි දැන් මම මේ හදන්නේ. අද තවම අපේ ලන්ච් එක රෙඩි කරලත් නැහැ. ඉතින් තව වැඩ කීපයක්ම මට කරගන්න තියෙන නිසා ඒ ටික කරන්න කලින් තේ ටිකක් බීලාම ඉන්න ඕන කියලා මට හිතුණා. තේ ටික හදලා තේ ටික බීලා ඉවර වෙලා මම අපේ ලන්ච් එකත් රෙඩි කරලම ඉන්න හිතුවා. මොකද පොඩි අයට ඉතින් බඩගිනි එන වෙලාව කියන්න බැහැනේ. ඒ නිසා ලන්ච් එක රෙඩි කරලා තිබ්බම මට හිතට නිදහස්. එතකොට මට නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන්. එයාලා කෑම ඉල්ලුව ගමන් කෑම ටික හදලා තියෙන නිසා එයාලට ඉක්මනින්ම ඒ ටික කවා ගන්න මට පුළුවන්. එළවලු ටිකත් ඔක්කොමම උදේ ලෑස්ති කරලා තිබ්බ නිසා ඉක්මනින්ම රයිස් එකක් හදලා බිත්තර ටිකක් ඔම්ලට් දාගන්න තමයි මට තියෙන්නේ. මේ වගේ වැඩ ටිකක් කරගන්න තියෙන දවසට ලොකු කෑම මෙනුස් වලට යන්නේ නැතුව ඉක්මනින්ම හදාගන්න පුළුවන් දෙයක් ප්ලෑන් කරලා තියාගත්තම වැඩ ටික පහසුවෙන් කරගන්න ඒක උදව්වක් වෙනවා. ඉතින් මේ වැඩෙත් ඉවර වෙලා ඊළඟට මට කරන්න තියෙන්නේ කිචන් එකේ මට උයන පිහන්න ඕන කරන දේවල් රීෆිල් කරගන්න එක. ඉතින් උදේට වැඩ කරන අතරේ මෙන්න මේ දේවල් කලබලේ කරන්න යන එකෙන් එක වැඩේ දෙක වුණ අවස්ථා මට ඕන තරම් තියෙන නිසා මම නම් දැන් සතිය පටන් ගන්න කලින් හැමදේම චෙක් කරලා බලලා ඒව අවශ්‍ය විදිහට රීෆිල් කරගන්නවා. එතකොට සතියේ දවස් 5 උයන පිහන වැඩේ හරිම රිලැක්ස් එකේ අපිට කරන්න පුළුවන් වෙනවා. මීට අමතරව ඉතින් පිහිය එහෙම මුවහත් කරගන්න තව හාල් අලුතින් ගෙනාපු උර තියෙනවා නම් ඒවා ලෙහලා කට ඇරලා තියාගන්න එකත් මේ විදිහට සති අන්තයේ අපිට කරගන්න පුළුවන්. ඒ වගේම සතියටම උන පොල් ටික ගාලා ෆ්‍රිජ් එකට දාගන්න එක, එළවලු වගේම මස් මාළු එහෙම උයන්න ලේසි විදිහට සූදානම් කරගන්න එක, මස් මාළු හදන්න ඕන කරන පහේ එහෙම සූදානම් කරලා තියාගන්න පුළුවන්. හාල් මැස්සෝ වගේ එහෙම තියෙනවා නම් ඒ වගේ ඔලු කඩලා පිරිසිදු කරලා තියාගන්න පුළුවන්. මේ විදිහට පුළුවන් උපරිමයෙන් අලුත් සතිය වෙනුවෙන් සූදානම් වුණාම අලුත් සතිය පහසුවෙන් වැඩ ටික කරගන්න වගේම ප්ලෑන් නොකර මොනාම හරි දෙයක් අලුත් සතිය තුල සිද්ධ වුණොත් ඒ වගේ අවස්ථාවකට වුණත් කලබලයක් නැතුව ස්ට්‍රෙස් එකක් නැතුව අපිට වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඉතින් පුංචි උදාහරණයක් කියනවා නම් ඔයා හැමදාම රැයට රෙදි මදින කෙනෙක් නම් සතියේ එක දවසක් ඔන්න මොකක් හරි හේතුවක් නිසා ගෙදර එන්න රැ වුණොත් අයියෝ දැන් ගෙදර ගිහින් රෙදි මදින්නත් ඕන. එහෙම නැත්නම් රැ වෙලා නිසා නිදා ගන්නවා උදේ ටිකක් වේලාසර නැගිටලා රෙදි ටික මදිනවා කියලා වද වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ සූදානම් වුණාම අපි ඕනම කෙනෙක්ට හිතනවට වඩා අපේ දවස් වෙනස් වෙන්න පුළුවන්. වැඩ වැඩි වෙන්න පුළුවන්, අසනීපකම් එන්න පුළුවන්. ඒ ඕනම අවස්ථාවකට වුණත් මේ විදිහට සතියන්තයේ අපි සූදානම් වුණොත් අපිට සතියේ දවස් ටිකේ වැඩ ටික බැලන්ස් කරගන්න එක ගැන වද වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් අද vlog එක මම මෙතනින් නතර කරනවා. තවත් ලස්සන දවසක ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින් එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.